ඔන්න අපි අද මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ අනාගතයේ ඔබව ධනවතෙක් වෙන බව පෙන්වම් කරන ඒ වගේම හදිස්සි ධනලාභ ඔන්න ඔයාට ලැබෙනවා කියලා පෙන්වම් කරන වගේ අත්ලේ තිබෙන රේඛා 10ක් අරගෙනයි. ඉතින් අපි අද මේ කතා කරන හස්ත රේඛා ඔයාගේ අත්ලෙත් පිටලා තියෙනවා නම් ඔයා කොයිතරම් දුප්පත්ව ඉපදුනත් අනාගතයේ ධනවත් ජීවිතයක් ලැබීමට තියෙන වාසනාව ඔන්න ඔයාට උපතින්ම ලැබිලායි තියෙන්නේ. හැබැයි ඉතින් ඔයාට උත්සාහයයි උනන්දුවයි ඒ වගේම මුදල් හම්බ කිරීම වෙනුවෙන් අරමුණක් හීනයක් බලාපොරොත්තුවක් වට නැතනම් මේ මොන රේඛා තියපත් වැඩක් නැහැ කියලාත් කියන්නම ඕනි. ඉතින් අන්තිම තප්පරේ වෙනකම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියන ගමන්ම ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා කාන්තා පාර්ශවයේ කෙනෙක් නම් ඔයාගේ වම් අත්ලත්, පිරිමි කෙනෙක් නම් ඔයාගේ දකුණු අත්ලත් බලන්න මම මේ කියන හස්ත රේඛා පිහිටීම් ඔයාගේ අත්ලෙත් තියෙනවද කියලා. බලන්න මෙන්න මේ වගේ එම් අකුරක් ඔයාගේ අත්ලෙත් පැහැදිලිවම තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඔන්න ඔයාගේ විවාහයෙන් පස්සේ ඔයා නොහිතන විදිහේ ඊටමත් දියුණුවක් ඔන්න ඔයාට අත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ ජීවිත කාලය තුලදී අනපේක්ෂිත මුදල් පවා ලැබෙන තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් මේ ලැබෙන ධනය මොලේ ඇතුව පාවිච්චි කරන එක නම් ඔයාගේ අතේ තියෙන කාරණයක්. ධනය විතරක්ම නෙවෙයි මේ නොහට දවසක කීර්තිය පවාගෙන දෙනවා. අන්නේ නිසාමයි හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව මේ එම් අකුර ප්‍රබල සලකුණක් වෙන්නේ. ඊළඟට මැණික් කටුව ළඟ ඉඳන් ඔයාගේ මැද කිල ළඟට යනකම් නොකඩුණු රේඛාවක් පිටලා තියෙනවද බලන්න. මේක තමයි ඔයාගේ දෛවයේ රේඛාව. ඉතින් මේ රේඛාව කිසිදු බිඳීමක් නැතිව ඉතා පැහැදිලිව පිටලා තියෙනවා නම් ඔන්න ඔයාට ජීවිත කාලේ පුරාවටම කෑමෙන්, බීමෙන්, ඇඳුම් පැළඳුම් වලින්, ඉඳුම් හිටුම් වලින් නම් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔයා උත්සාහවන්ත පුද්ගලයෙක් නම් ඔයාට ඉතාමත් සාර්ථක වෘත්තීය දියුණුවක් වගේම ප්‍රගතියක් ලබා ගන්න ඔන්න ඔයාට හැකියාව තියෙනවා. නැතිනම් ඔයාගේම ව්‍යාපාරවල ඉහළ දියුණුවක් භුක්ති විඳින්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේම මෙම රේඛාව දෙකට බෙදලා ඒකෙන් එක කොටසක් වෙද කියලා දෙසට ගමන් කරනවා නම් ඔන්න ඔයාට මහන්සි නොවී ධනෙ ඉපීමේ වාසනාව තියෙනවා. ඒකට ඕනි වෙන්නේ ඔයාටම කියලා ගොඩනගාගත්ත බුද්ධිමත් සැලැස්මක් සහ ඒ සඳහා ඔයාගේ කැපවීමත් විතරයි. අපි හිතනවා මේ කැපවීම ඔයා මේ වෙනකොටත් කරනවා ඇති කියලා. ඒ නිසා ඔයාට අනාගතයේදී ධනවත් ජීවිතයක් ලබා ගැනීම අමාරු දෙයක් නම් නෙවෙයි. ඊළඟට ඔයාගේ අත්ලේ මේ වගේ විශාල ත්‍රිකෝණාකාර සලකුණක් තියෙනවා නම් අනාගතයේදී ඔයාට ධනවත් වීමේ වාසනාව විතරක් නෙවෙයි ඒ උපයන ධනය ධාර්මික අන්දමින් උපයා ගන්නටත් ඔන හැකියාව ලැබෙනවා. මේක ඔයාගේම පවුලේ ව්‍යාපාරයක් නැත්නම් ඔයාගේම මහන්සියෙන් ගොඩනගපු එක් රැස් කරගත ධනයක් වීමේ හැකියාව ගොඩක් දුරට වැඩි. ඔයා ධනෙ රැස් කරන්න වගේම ආයෝජනය කරන්නත් ගොඩාක් දක්ෂ වෙනවා. ඊළඟ සලකුණ විදිහට ඔයාගේ වෙතගෙලට පහලින් මේ වගේ රේඛාවක් තියෙනවද කියලා බලන්න. ඒක හස්ත රේඛා විද්‍යාවේ හඳුන්වන්නේ සූර්ය රේඛාව කියලා. ඉතින් ඔයාගේ මේ රේඛාව ඍජුව නොකඩුණු රේඛාවක් විදිහට තියෙනවා නම් ඔයාගේ මූල්‍යමය කටයුතු වලදී කීර්ති හා සාර්ථකත්වය ලබා දෙනවා. හරියට ඔයාගේ හැකියාවන් දැනුම මෙහෙවුවොත් ඔයාට ගොඩාක් හොඳ ආයෝජකයෙක් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ රේඛාව ඔයාට ඔයාගෙම කියලා නමක් හා කීර්තියක් හදා ගැනීමේදී ඔයාට ගොඩක් උදව් වෙනවා. ඔයාගේ අත්ලේ පිහිටන මේ රේඛාවට කියන්නේ විදේශ රේඛාව කියලා. මේ රේඛාව සමගම මෙම ස්ථානයේ ත්‍රිකෝණාකාර සලකුණක් තියෙනවා නම් ඔයාට විදේශ ධනෙ මගින් ධනවත් වීමේ වාසනාව තියෙනවා. ඒ වගේම ඔයාට විදේශ රටවල සංචාරය කරන්න මේ නිසා වාසනාව ලැබෙනවා. ඊළඟ සලකුණ විදිහට හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව කෙනෙකුගේ දබර ගිල්ලට වඩා වෙද ගිල්ල දිගින් වැඩි නම් ඔන්න ඒ කෙනාට හදිස්සි ධනලාභ ලැබීමට වාසනාව තියෙනවා. මෙහිදී උදාහරණයක් විදිහට ගත්තොත් ලොතරැයි ජයග්‍රහණයක් වගේ ඔයා ලැබෙයි කියලා නොහිතන බලාපොරොත්තු නොවන විදිහේ ධනලාභයක් වෙන්න පුළුවන්. ඊළඟට බලන්න ඔයාගේ අත්ලෙත් මේ වගේ මාළුවෙක සලකුණක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඔයා අනාගතයේදී ධනවත් වෙනවා. ඒ වගේම මෙන්න මේ මාළුවාගේ සලකුණ ඔයාගේ වෙද කිල්ලට පහලින් තියෙනවා නම් ඔයා ධනවතුන්ගේ ධනවතෙක් බවට පත් වෙනවා. අන්තිම සලකුණ විදියට බලන්න ඔයාගේ මහපට ඇඟිල්ලේ මැද රේඛාවේ මෙන්න මේ වගේ V ඇටයක හැඩය ගන්න සලකුණක් තියෙනවද කියලා. එහෙම වෙන්න තියෙනවා නම් අනාගතයේදී ඔයාගේ බුද්ධිය පාවිච්චි කරලා ධනවතෙක් වීමේ හැකියාව ඔයාට හම්බ වෙනවා. ඔයා ඉගෙන ගන්න කොටක් මහන්සියලා වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා වගේම ඒ තුලින් ඔයාට පොහොසත් වෙන මාර්ග පෑදෙන තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩි. ඉතින් ඔයා මේ වෙද්දී මොන දේ කර කර හිටියත් නිකම්ම ඒ දේ අතහැරලා දාන්න නම් එපා. ඉතින් මේ රේඛාවලින් ඔයාගේ අත්ලේ තියෙන මොන වගේ සලකුණක්ද?
ඒ වගේ මතක් කරන්න ඕන ඔයාගේ අතේ මේ කියපු සලකුණු කිසිවක් නැහැ කියලා දුක් වෙන්න නම් එපා. ඔයාගේ අතේ ඔය දැන් තියෙන රේඛා ටික හැමදාම ඔය විදිහට තියෙන්නේ නැහැ. අලුත් රේඛා මතුවෙනවා, අලුත් සලකුණු මතුවෙනවා, රේඛා මැකී යනවා, රේඛා බෙදෙනවා. බොහෝමයක් වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. එවැනි වෙනස් වීම තුළින් ධනවත්භාවයට පත්වෙන ලකුණුත් ඔයාගේ අතේ මතුවෙන්න පුළුවන්. ඒ වගේම මේ ධනවත් වීමේ සලකුණු තිබුණා කියලා සියල්ල ඉබේ ලැබෙනකම් බලන් ඉන්න නම් එපා. හොඳ අරමුණක් සහ හොඳ සැලසුමක් එක්ක අනාගතය සඳහා මහන්සි වුණොත් ඔයා සාර්ථකත්වයට පත්වන එක නවත්තන්න කාටවත්ම බෑ. ඉතින් අදට අපි ඔබෙන් සමගන්නවා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.